මේ තියෙන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරියටම මීට මාස 12කට කලින් හදලා දුන්න ෂෙයා මාකට් account එකේ පෝර්ට්ෆෝලියෝ එක. මේදි මෙයා මාසෙකට රුපියල් 5000 ගානේ තමා ෂෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරේ. දැන් අද මෙයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ කොස්ට් එක වෙලා තියෙනවා 1.6000ක්. මෙහෙම වෙන්න හේතුව එක ෂෙයා එක ප්‍රයිස් එකක් මේ මාස 12 ඇතුළත 4 ගුණයකින් වැඩි වුණා. ඉතින් ඒ ෂෙයා එක සෙල් කරලා තමා මෙයා ඉතුරු 40 ගාන හදාගෙන තියෙන්නේ. 1,60,000කට ගත්ත ෂෙයාස් ටික ඔක්කොම සෙල් කරොත් දැන් මෙයාට රුපියල් 22,000ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ 1,28,500ක් මෙයාට හම්බ වෙනවා. මෙතන මේ තියෙන ෂෙයාස් ඔක්කොම ලක්ෂ ගණන් වලින් ගත්ත ෂෙයාස් නෙමෙයි. මේ ෂෙයා එක රුපියල් 1000ක අරන් තියෙන්නේ. ඉතින් ඒ රුපියල් 1000ට අද ප්‍රොෆිට් එක වෙලා තියෙනවා රුපියල් 800 ගාණක්. සමහර ෂෙයාස් රුපියල් 9,000ක් තියෙන. ඒ 9,000ක වෙලා තියෙන්නේ මේ මාසෙ 2,000ක් ගන්නවා. සමහරට ඊළඟ මාසෙ 3,000ක් ගන්නවා. ඒ වගේ මාසෙන් මාසෙට කලෙක්ට් කරලා තමා මෙතන කොස්ට් එක 9,000 ගණන් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන මේ 16,000 ගානකට අරන් තියෙන ෂෙයා එක රුපියල් 1,300ක ලොස් එකක් යනවා. ගත්තට පස්සේ ඩවුන් වෙච්ච ෂෙයා එකක්. ඉතින් මේක කරන්නේ මාසෙකට තියෙන සල්ලි වලින් චුට්ට මේ ෂෙයා එකෙන්ම බයි කරනවා. එතකොට වෙන්නේ අපි මේකට ගිහින් තියෙන කොස්ට් එක ඇවරේජ් වෙනවා. හොඳම කතාව තමා මේ ගවර්න්මන්ට් නර්ස් කෙනෙක්. මෙයාට කරන්න පුළුවන් නම් ඔයාලට කොහොමත් කරන්න පුළුවන්. ඔයාලත් ෂෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. ඇත්තටම හොඳ තීරණයක් මේක.